ජීවිතේ මෙච්චර දුකක් වෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. පුංචි කාලේ ඉඳන්ම සිහින මැව්වේ ඉක්මනින්ම ලොකු වෙන්න. ඉතින් මම සනුකි. මේ මගේ කතාව. අවුරුදු 20 තමයි මට එයාව හම්බුනේ. එයා රදීර. මුලින්ම මට එයා කිව්වේ එහෙම. ඒත් කාලයක් යද්දි තමයි මම දැනගත්තේ එයාගේ නම සුදේව කියලා. හැබැයි ඒ වෙද්දි මම එයාට හුඟක් ආදරය කරන්න පටන් අරන්. එයා නැතුව මොහොතක්වත් ඉන්න බැරි විදියට මම එයාට ඇබ්බැහි වෙලා හිටියේ. ඒත් කාලයක් යද්දි මට තේරුණා එයා මට ආදරය කරන්නේ නැහැ කියලා. මම අරන් තියෙන්නේ වැරදි තීරණයක් කියලා මටම තේරලා තිබුණේ. මොනවද කල්පනා කරන්නේ? ඒ තමයි සුමේග. කාලෙකට කලින් සුදේව නිසා අතරගත්ත මගේ හොඳම යාළුවා. මුකුත් නෑ. ඔයා කොහෙද මෙහෙ? ඒක මමයි අහන්න ඕන වගේ. මේ මහරෑ වෙනකම් බීච් එකට වෙලා තනියම මොකද කරන්නේ කියලා. එතකොට තමයි මට තේරුනේ මම මෙතන ගොඩක් වෙලා ඉඳලා කියලා. කල්පනාව කොච්චරද කියනව නම් මට ඒ ගැන ගාණක්වත් තිබුණේ නෑ. නිකන් ආවා. තමුසෙට පිස්සුදොයි බලනවා කවුරුත්ම නෑ මෙතන. තමුන්ට මොනා හරි වුණා නම් එහෙම මට තව වෙන්න කියලා කිසිම දෙයක් නෑ සුමේග. මොකක්ද කතාවේ තේරුම? මොකුත් නෑ. කො මහත්තයා එයා මේ ඇයි දන්නේ නැති ඉන්නදන? නෑ දන්නවා මේ නිකන් බොරු කියන්නේ නැතුව ඉන්නවා සනු. ඌ ඉන්න තැන තමසි දන්නේ නෑනේ. ඒ වගේම ඌ ෆෝන් එක ආන්සර් කරන්නෙත් නෑනේ. මන් දෙයක් අහන්නද? මොකද්ද? එතන ඔයා කිව්වා ඌ ගාව සතුටින් ඉන්නවා කියලා. ඒ නිසා මම වගේ සතුට ඉඩ දීලා ඉන්නුනේ. තමසි කොහොමද සතුටින් ඉන්නේ? මොකද ගන්නෙ? තමුන් හොයපු සතුට ඕකද? නෑ. එහෙනම් ඇයි මේ? උත්තර නැති ප්‍රශ්න අහන්න එපා සුමේග. වට ආයේ මං ගාවට එන්න පුළුවන්ද? ඒක කවදාවත් වෙන්නේ නෑ සුමේග. ඇයි ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බ වෙයි සුමේග. අනේ මේ වෙන්නේ නැති දේවල් කියවන්න එපා. මට ඕන තමසිව. ඒක කවදාවත් වෙන්නේ නෑ සුමේග. බොරු බලාපොරොත්තු තියාගන්න එපා. ඇයි ඒ? මොකද කියනවා ඉතින් ඇයි ඒ? කියන දේ අහනවා සුමේග. ඉස්සර වගාව හිටිය කෙල්ල නෙමෙයි දැන් ඉන්නේ. මේ අහනවා. මම තමුන්ගෙන් ඒකක් ඇහුවේ නෑනේ. මට ඕන තමසිව මිසක් තමසිගේ අතීත නෙමෙයිනේ. පාසුමේග ඉතින් අතාරින්න මාව. මම යනවා. මම නැගිටලා යන්න හැදුවත් සුමේග මගේ අතින් අල්ලගත්තා. ඉන්නවා. මම ගිහින් දාන්නම්. එපා සුමේග. ප්‍රශ්නයක් වෙයි. අනේ මෙහෙ එනවා යන්න. ඉස්සර වගේම මගේ අතින් අල්ලන් ගියේ එයාගේ ෆීල් එක ළඟට. නගින්න. මම කිසිම දෙයක් නොකිය වාහනේට ආවේ එයත් එක්ක තවදුරටත් කතා කරලා තේරුමක් නැති නිසායි. එයා මාව කේලගෙන් බස්සලා ගියේ කිසිම කතාවක් නැතුව. සුපුරුදු විදියටම අදත් ගැට ගොඩ වෙද්දිම මගේ ඇඟට ගොඩ වුණා. තෝ කොහෙද ගියේ? යාළුවෙක්ගේ ගෙදර. ඒ කියන්න බැරි වුණාද? බලන්න වගේ ෆෝන් එක මං කෝල් කීයක් අරන් තියද කියලා. මැසේජ් කීයක් තියලා තියෙනවද කියලා. වැරදි කියලා කරලා කියවන්නත් වෙනවද? මම දැන් මොකද්ද කරපු වැරද්ද? තෝ දන්නේම නෑ. මං කියලා තියෙනවනේ. තොට යන්න එපා කියලා යාළුවන්ගේ ගෙවල් වල. මං තවත් කිසිම දෙයක් නොකිය කුස්සියට ගියේ රෑට කන්න හදන්න. මම කෑම හදන අතරතුරේදී පවා මම කල්පනා කරේ මං ගැනම. මම මෙයා ඉඳන් මගේ දෙමව්පියෝ එක්ක රණ්ඩු කරලා ගෙදරින් ආවේ මෙයා විතරක් ඕන නිසා. මම මුළු හදවතින් මෙයාට ආදරය කරා. හැමදාම උදේට වැඩට යනවා, හවසට ගෙදර එනවා. කුස්සියට වෙලා කෑම හදනවා, ගෙවල් අස් කරනවා. ඔච්චර තමයි ජීවිතේ. අඩුම මට මං ගැන හිතන්නවත් වෙලාවක් තිබ්බේ නෑ. මට ඕනුනේ හැමදාම මෙයා දියුණු වෙලා හොඳ මිනිහෙක් වෙනවා දකින්න. ඒත් අවුරුදු 5ක් තිස්සේ මට එයාගේ කිසිම දියුණුවක් දකින්න බැහැ නෑ. මම සුමේගව අතහැරලා මෙහාව තෝරගත්තත් මම මෙයාට ආදරය කරපු නිසා. සුමේගෙන්ද කියන්නේ පොඩි කාලේ ඉඳන් මගේ හොඳම යාළුවෙක්. හැබැයි සුමේගගේ හිතේ ඊට එහා ගිය දෙයක් තිබ්බා.
ඒත් මගේ හිතේ සුමේග ගැන අදහසක් තිබ්බේ නැති නිසා මම සුමේදව තෝරගත්තා. මම කරපු ලොකුම වැරද්ද ඒක කියලා තේරෙනකොට මම හුඟක් පරක්කු වැඩි. අදටත් මම හිතනවා. මොකද මට තාමත් එයාට ආදරේ නිසා. ඒත් දවසින් දවස එයාට මාව එපා වුණේ හිතා ගන්නවත් බැරි විදියට. එදත් මං ගැන කල්පනා කර කර ඉන්න ගමන් බස් එකේ හම්බෙන් වගේ එයාගේ බයික් එක බීච් එකේ නවත්තලා තියෙනවා. මම ඉක්මනට පස්සෙන් බැලලා එයාට කෝල් එකක් ගත්තත් එයා ආන්සර් කරේ නෑ. ඉතින් මම ටිකක් ලන් වෙලා බලද්දි මට දැක දෙන්න සදා ගන්න බැරි වුණා. එයා වෙන කෙනෙක් එක්ක තුරුල් වෙලා ඉන්නවා. මට දැනෙච්ච වේදනාව මෙතෙකයි කියලා කියාගන්න බෑ. ඒ නිසා මම ඉක්මනට ෆෝන් එක අරන් ෆොටෝ එකක් අරන් ඉක්මනට දුවලා ගියා. මට තවත් බලන්න ඉන්න බැරි වුණ නිසා. මම පිස්සියක් වගේ දුවගෙන එද්දි මගේ ළඟ නැවතුනේ සුමේගගේ වාහනේ. සුමේග අපි ඉක්මනට යමු. සුමේග කිසිම දෙයක් කියන්නේ නැතුව මාව ආවේ බීච් එකට. මම පිස්සියක් වගේ අඬ ඉන්නකොට සුමේග ඉක්මනට පිටිපස්ස සීට් එකට ආවේ. මන් දිහා තවත් බලන්න ඉන්න බැරි කමට. ඇයි මැනික මේ සුමේග මට කතා කරගන්න බව බැරිව මම හැම ඉන්නකොට සුමේග මාව තුරුල් කරගත්තා. අනේ මැනික මාව බය කරන්නේ නැතුව කියන්නකො මොකද උනේ කියලා. හරි මොනාරි කිව්වද? මම අසරණ සුමේග දිහා බැලුවේ මට කරගන්න දෙයක් නැති නිසා. මම මෙච්චර කල් පණ වගේ ආදර කරපු මනුස්සයා වෙන කෙනෙක් එක්ක මම කොහොමද දරාගන්නද දෙයියනේ. මම ටික වෙලාවක් ඉඳලා සුමේගෙන් දෙන ෆොටෝ එක පෙන්නුවා. මෝ තියන්න වටින්නේ නෑනේ අකෝ. සුමේග කේන්තියෙන් අත මිට මලවගෙන ෂීට් එකට ගහගෙන ගිය හිතේ තියෙන කේන්තියට කියලා මම දන්නවා. මොකද අදටත් එයා මට ආදරය කරනවා කියලා මම දන්නවා. සුමේග මගේ හිතා ගන්න ගොඩක් උත්සාහ කරත් මට හිතා දාගන්න බැරි වුණා. ඒ නිසා මම ගෙදර ආවේ මැරිච්ච මලමිනියක් ගන්න. එයා ආවේ රෑ වෙලා. වෙනදා වගේ මම එයාත් එක්ක එක වචනයක්වත් කතා කරේ නෑ. අනිත් පැත්ත ඇවිල්ලා නිදා ගන්න හැදුවත් මට නිින්ද ගියේ නෑ. උදේ ඇරුණේ එලාම් එකේ සද්දෙට. කීයට නිින්ද ගියාද කියලා මන් දන්නේ නෑ. අදට හරියට මාසයක් වෙනවා. ඒ සිදුවීම නිසා මම ගොඩක් විඳවපු එක විතරයි කරේ. මේ දවස් ටිකේම ටිකක් සැරට ඔළුව කැක්කමක් තිබ්බ නිසා මම ගියේ බෙහෙත් ගන්න. ඒකත් තනියම.